බලන්න guys මේ කෑල්ල කීයද 400 කෑල්ලක් මට අරන් පෙන්නන්න බලන්න පොඩ්ඩක් guys මේ කෑල්ලක් 400 rupees එනවා බලන්න මේමයි මේ chicken submarine එක large එක රුපියල් 350යි tandoori submarine එක large එක 350යි beef burger එක රුපියල් 400යි zinger burger එක රුපියල් 260යි chicken shawarma තියෙනවා 400යි chicken crispy submarine එක large එක 260යි small එක 180යි ආයි chicken burger එක තියෙනවා මං කිව්ව රුපියල් 250යි jumbo sausage bun එක තියෙනවා 260යි crispy chicken shawarma එක 400යි මෙන්න මේක තමයි රුපියල් 18 දෙනකොත් සිරාවට මේක 3 දෙනෙක්ට හොඳටම බඩ පිරෙන්න කන්න පුළුවන් මේ බලන්න අර මේ සාමාන්‍යයෙන් අර මේ හොටෙල් වල තියන්නේ මේ කෑම දාන මේ ෆුල් මේ තට්ටුවටම දාලා දෙනවා මේක. ඉතින් මේ රෙඩි වෙලා තියෙන්නේ මෙයාලගේ නාසි එක. කීයද මේක? මේක 1300. 1300 මේ ක්ලෝස් අප් එක බලන්න. මෙන්න සයිස් එක නාසි එක. 1300යි. මේක 3 දිනකට කන්න පුළුවන් නේ. ආයි තියෙනවා යමතරව චිකන් කොත්තු එක රුපියල් 1000යි 700යි. ඉතින් මෙයා කිව්වා මට රුපියල් 1000 කොත්තුව කී දිනකට කන්න පුළුවන්? ලොකු 3 දිනකට කන්න පුළුවන්. ලොකු 3 දිනකට කන්න පුළුවන්ලු මේ රුපියල් 1000 කොත්තුව. ආයි චිකන් මසාලා කොත්තුව තියෙනවා 1400යි. චිකන් චීස් කොත්තුව 1400යි. හෙලෝ කට්ටිය කොහමද? ඔන්න අද මං අරන් ඇවිල්ලා තියෙන vlog එක ඔයාලට මාරම වාසිදායක vlog එකක්. මොකද රුපියල් 350ක හොඳ අඩියක වගේ සබ්මැරින් එකක් ගන්න මේ කන්න තැනක් නේද? අපිටත් මේ තැන කමෙන්ට් කරා try කරලා බලන්න කියලා. ඉතින් මම කොහමද තැන හොයාගත්තා. හරි ලේසි. මේ තැන තියෙන්නේ බැල්ලම්පිටියේ. රයිට් මම පෙන්නන්නම් තැන. මෙන්න මේක තමයි නම. new mini subway. මේක සාමාන්‍යයෙන් ගොඩක් ඇතුළට වගේ හැංගිලා වගේ තියෙන කඩයක්. අපිටත් මේක කෙනෙක් කිව්වා මෙතන try කරලා බලන්න මොකද මාර අඩුවට තියෙනවා කියලා සබ්මැරින් එකම මෙන්න මේක තමයි කඩේ. ඉතින් අපි ලොකේෂන් එක බැලුවා නම් අර පැත්තේ තියෙනවා වැල්ලම්පිටිය පොලිසියත් එක්ක හංවැල්ල පැත්තට අවිස්සාවල හංවැල්ල පැත්තට පොලිසියත් එක්ක තියෙන අර පාලම පහුවෙලා චුට්ටක් ඉස්සරහට එනකොට මම හිතන්නේ මීටර් 100ක් වගේ එනකොට වම් පැත්තේ තියෙන්නේ මෙන්න මේ බන් කඩේ. ඔයගලන්ට ලේසියම හොයාගන්න පුළුවන් NSB ජාතික ඉතිරි කිරීමේ බැංකුවත් එක්කම තමයි මෙන්න මේ බන් කඩේ තියෙන්නේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ බන් අයිටම් එකම ඔයගලන්ට මෙතන වාඩි වෙලා කන්න පුළුවන්. පුටු එහෙම දාලා තියෙනවා. කොත්තු වර්ග ඒ වගේ ඒවා පොඩක් ටේක් එකේ තමයි ගන්න වෙන්නේ. මොකද මෙතන අර අත සෝදන ඒ සබ්ජෙක්ට් එක මෙතන නැහැ. ඒක ගොඩක් ටේක් අවේ තමයි තියෙන්නේ. ඒක ඔයගලන්ට අරන් ගිහලා ඒක try කරන්න පුළුවන්. මොනවාද අපි සබ් ගමුනේ? සබ් ලොකු සබ් 1 2 3 4යි මයිසට අපි මොකද්ද චිකන් බර්ගර් තියෙනවා චිකන් බර්ගර් ගමු අපිට දෙන්න මේ මොකද්ද තන්දූරි ලාර්ජ් සබ් එකෙන් 4යි මේ පොඩි එක්කෙනාට දෙන්න මේ මොකද්ද හොඳ චිකන් බර්ගර් එක හොඳ නේ සිංගර් බර්ගර් පොඩි එක්කෙනාට සිංගර් බර්ගර් right එහෙනම් සිංගර් එකක් දෙන්න යාට සිංගර් බර්ගර් එක මේක අපි මයිසට ගත්ත එක එතකොට මේක තමයි ලාර්ජ් සබ් එක 350ක මයිසගේ බර්ගර් ගන්න ඔයගලන්ට මේක මයිසට බබාට මේක චිකන් බර්ගර් එක හැබැයි හොට් එක පරිස්සමෙන් හරියන්නේ බබා try කරන්න බලමු ඔයගොල්ලෝ ඔව් එහෙම නෙමෙයි ඒක මයිසට පොඩ්ඩක් දෙන්න හරියට ඒක හඳ try කරන්න ඔයගේ මයිසයිත් මේක try කරනවා ඔයා try කරන්න මේක කාලා කියන්න කොහොමද කියලා Yo sí, no.
හා හොඳට ෆුල් ෆිල් වෙලා තියෙනවානේ. මේ වැක්කිරෙනවා පේනවා මේ. ලයිද? මේක තන්දූරි. මේක තන්දූරි රුපියල් 350යි guys. විශ්වාස කරනවද ඔයාලා? මොකක්ද හිතෙන්නේ ඔයාලට? හොඳ මේ සැරට තියෙනවා මේක. සැරට හොඳ ෆිලිං හොඳට ෆිල් කරලා තියෙනවා බන් ඔව් ඒක නම් පේනවා ක්ලෝස් අප් එක පෙන්නන්න. හොඳටම තියෙනවා guys. සෝසස් එහෙම හොඳට ඒක නම් දාලා තියෙනවා. ඒක නම් නේ හොඳ ෆුල් ෆිල් වෙලා තියෙනවා හොඳට පේනවා. 350 වලට ඇත්තටම ලාභයි. ඇත්තටම ලාභයි මේ 350 වලට. බිස්මිල්ලා. මොකද මට මාළු මිරිස් එක මාල් මිරිස් එක. හරිම ජූසි හොඳට තියෙනවා. හොඳ රහට තියෙනවා. 350ට එන ලාභයි. ලාභයිනේ. මේ බණට සොන සොස්ත කරලා දෙනවා. අපේ ඉම්රාන්ට අපේ අබ්බා හයි කියන කට්ටිය. හයි කියන. හයි අබ්බා කියන. යෝ අබ්බා. අබ්බා. මම්මා ඉዛ. මම්මා කෑවද? Mama kaya. හොඳයිද මම්මා? Order tiwas. අතලම ඕපන් කරලා බලන්න මේක තන්දූරි ස්පයිසි චිකන් එක. හොඳට මේ ෆුල් ෆිල් වෙලා තියෙනවා. බිස්මිල්ලා. Superior guys. Rupiah 350 superior. හොඳ තන්දූරි චිකන් මෙයාලා දාලා දෙන හොඳ ස්පයිසි මසාලා එක හොඳටම තේරෙනවා. ආයි මයොනයිස් එකම පුරවලා දෙනවා. ස්පයිසි ගතිය හොඳටම තේරෙනවා. ස්පයිසි කන්න ආසයි නම් ඔයගලන්ට මෙන්න මේ බන් එක try කරලා බලන්න රුපියල් 350යි superior. මේක guys බන් එකේ අනිත් පැත්ත මේක පැත්තක් තාම කනවා මේ අනිත් පැත්ත ඔයාලට පේනවා ඉතින් කොහොමද අතුලේ තියෙන්නේ කියලා ෆුල් ෆිල් වෙලා තියෙන්නේ guys මම දැන් ඔයගලන්ට කාලා රස කියන්න යන්නේ අපි මායිසට ගත්ත ක්‍රිස්පි චිකන් බර්ගර් එක රුපියල් 260 බර්ගර් එක හරිද ඒක කාලා රහ බලමු හොඳට මේ ෆුල් ෆිල් වෙලා තියෙනවා මේ වැක් කරනවා එළියට මේ ඔයගලන්ට පේනවා ඇති මේ try කරමු මේක ක්‍රිස්පි චිකන් එකට මේක මයොනයිස් කෙචප් ඔක්කොම ඇඩ් කරන් තියෙන්නේ රුපියල් 260ට මේක වර්ත් සුපිරියම් දැන් මෙතනට ඇවිල්ලා මෙයාලගේ අර මේ ක්‍රිස්පි චිකන් එක try කරේ නැත්තම් වැඩක් නැහැ මොකද රුපියල් 400ට මේක කෑල්ලක් දෙනවා ඉතින් මේ පෝෂන් එක මෙන්න මේව තමයි හම්බ වෙන්නේ අපි මේක try කරලා බලමු හරි try කරන්නකෝ close up එක පෙන්නන්න කොහොමද කියලා එකක් කරලා රස් නේද ඒකට මම හිතන එක කෑල්ලක් ගත්තොත් මේම අය එක චිකන් පීස් එකට එක මේකක් දෙනවද හරි ක්‍රිස්පි චිකන් එක close up එකේම එක චිකන් පීස් එකට මේ වගේ සෝස් පැකට් එකක් දෙනවලු අපිට සෝස් පැකට් දෙකක් හම්බෙලා තියෙනවා අපි කෑලි දෙකක් ගත්ත නිසා කෑලි දෙකම ඇවිල්ලා මේ පෙන්නන්න දෙන්නම අරන් පෙන්නන්න ළඟට මෙන්න මේ වගේ කෑලි තමයි තියෙන්නේ රුපියල් 400ක් තමයි වෙන්නේ කෑලි බැලු බැලමට නම් අර අකුරු තුනේ ඉන්ටර්නැෂනල් කෑම මේක තියෙන්නේ ඒ වගේ තමයි තියෙන්නේ කලබල කඩකෝ අනව කඩලා ගන්න ඒවා
ප්‍රශ්නේ රයිට් රයිට් මෙන්න මේ වගේ ගන්න කෑල්ල ඔවත් කාලා දෙන්නද රයිට් මත් මේ කෑල්ලක් කඩලා ගන්න සෝස් නැතුව මේක නිකන් කාලා බලමු Wow. දැන් මොනවද කියන්න තේ කියලා රියැක්ෂන් කරන්න. මංග අර අකුරු තුනේ කඩේ තියෙන්නේ. අන්න ඒ වගේ තියෙනවා guys. මේක නවාස්. ඒකට මේ වගේ කෑලි 10ක් ගත්තොත් හරිදයි. කෑලි 5ක් ගත්තොත් රුපියල් 2000යි. රුපියල් 2000ට මම හිතනවා ලාභයි කියලා. මොකද කෑලි 6 දාපු කියලා 3000 ගන්න නේද? ඈ? ඒකත් එක බලද්දී කෑලි 6ටම වෙන්නේ රුපියල් 2400යි නේ. මේක නමරුවා. අන්න කොහොමද අපේ ඒක තමයි. මම ඉන්න අපි කාලා එන්න. මමලා ඉන්නවා මයිද දෙන්නම ඉන්නවා. සෝස් ටිකක් දාලා බලමු. ඔයාලා මෙතනට ඇවිල්ලා මේ චිකන් එකයි ක්‍රිස්පි චිකන් එකයි ඒගොල්ලන්ගේ අර ලාර්ජ් සබ්මැරින් එකයි try කරලා බලන්න ආස හිතේ. ෆර්ස්ට් එකටත් වාසි. මේ ක්‍රිස්පි චිකන් කන්න ඕන නම් ආයි වෙන කොහෙවත් යන්න ඕනේ නැහැ. මේද වෙන්න පුළුවන්. මෙතනට මෙල කාලේ යන්න පුළුවන්. හොඳට තියෙනවා. හොඳටම තියෙනවා. වරදක් කියන්න නැහැ. හොඳට ෆ්‍රයි වෙලා ඇතුලේ ජූස් එක තියෙනවා. පර්ෆෙක්ට්. වැඩේ නියමයි. හරි දැන් ඔයාලා try කරන්න. සෝස් එක දාගන්න. දැන් අපි ප්ලෑන් කරා දැන් වීඩියෝ එක මෙතනින් ඉවර කරලා මේ චිකන් එක ආපහු අරන් කන්න. ඒ වයිසා. පොඩි ළමයි ඉතින් මේ වගේ වැඩ කරනවා ගණන් ගන්න එපා. කැල්ල පෙන්නලා තියෙන්නේ. ඔයාගේ පෙන්නන්නද ඉතින් කොහොම හරි. හරි. කාලව රහ කියන්න අකුරු තුනේ කඩේ වගේ තියනවාද කියලා කියන්න. අපිට නම් ඒ වගේ තමයි තියෙන්නේ. මයිසර චිකන් කෑල්ලක් දෙන්න. මයිස. එතන මයිස කන්න. ඔව්. මොකක්ද හිතෙන්නේ? ක්‍රිස්පි නේ. අර මං කියපු අකුරු තුනේ කඩේ ගැන ඒ වගේම තමයි. ඒ වගේම තමයි. ඒකට වැඩිය හොඳට තියෙනවා කියලා කියනවා. ඒකට වැඩි හොඳට තියනවලු මෙයා. ඒ දැනද මේ ක්‍රිස්පි එකට රස්න එකක් එක්ක නියමට තියනවා නෑ. නියමට තියෙනවා. බයිලා නෙමෙයි හොඳටම තියනවා. කඩේ යනවත් නෙවෙයි ඔව් හොඳට තියෙනවා. හොඳටම තියනවා. කාලා බලන්න. ඔයා මේකට ඇවිල්ලා try කරලා බලලා කමෙන්ට් එකක් දාන්න. මේ කෑම. හරි වෙනස්. මේ බලන්න මේ කෑල්ල. මේ පෝෂන් එකක් හොඳයි. නියමයි. ඉවර වෙන්න කලින් අප්චෙක් ගමු ආපහු. ඕලන් කඩේ කෑම නම් නියමයි. අනිත් එක මේ බජට් එකත් සුපිරි. ඉතින් මේක විස්තර පොඩ්ඩක් කියන්න කීයටද මේක ඕපන් කරන්නේ? evening 4 to night 11. හවස 4 අරලා 11 නිමාඩු දවසක් තියෙනවද? නෑ. all 7 days open. හැමදාම අරලා. ඒක ඩෙලිවරි දිනවද? Uber එක තමයි දැනට කරන්නේ.
Uber පික්මි තියෙනවා. ඔව්. ඒ කියන්නේ නිව් මිනි සබ්වේ නම. new mini සබ්වේ. new mini subway කියලා පික්මි Uber try කරලා මේ search කරලා බලන්න ඔයගලන්ට ළඟට ගෙන්න ගන්න පුළුවන්. අවුට්ලට්ස් තුනක් තියෙනවා. පොළොන්නාව එකයි රාජගිරිය දෙකයි. ඔබ දෙකම පාර. තව outlets තුනක් තියෙනවානේ. ඔව් කොළන්නාවයි රාජගිරිය දෙකක්. රාජගිරිය දෙකක් තියෙනවා ඔබේ සුගරපුර පාරේ. ඉතින් ඒ පැත්තේ ඉන්න කට්ටියට එතනට ගිහලා try කරන්න පුළුවන්. මේ price ඔක්කොම same යන්නේ. අනිත් අවුට්ලට් වල 500 විතරයි කරන්නේ. බන්ස් විතරයි කරන්නේ. ඔයාලා මෙතන කොත්තු එහෙම තියෙනවා. කොත්තු එහෙම ඉතින් අර මෙතන මේ dining නෑ. dining නෑ take away විතරයි. ඔව්. ඉතින් ඔයාලා අනිවාර්යෙන් ඒක try කරන්න. මොකද මාර budget friendly තැනක් මෙතන. ගොඩක් කට්ටිය මම දැක්කා families පොඩි ළමයි එකගෙන ඇවිල්ලා බන්සේම අරන් ගියා. ඇත්තම කියනවා නම් මාර budget friendly. එච්චරයි ඉතින් මට කියන්න තේරෙන්නේ. මොකද රුපියල් 350ට අපි කෑවා තන්දූරි අඩියේ සබ්මරින්. ඊට පස්සේ ක්‍රිස්පි චිකන් කෑවා අකුරු තුනේ ක්‍රිස්පි චිකන් එක වගේ. ඒකත් හොඳ පෝෂන් එකක් හම්බ වෙනවා. දැන් මම කලින් කිව්වා වගේ කෑලි 10ක් ගත්තා නම් රුපියල් 4000යි. ඒ කියන්නේ කෑලි 5ක් ගත්තා නම් ක්‍රිස්පි චිකන් එකේ රුපියල් 2000යි. ඒකට අර සෝස් පැකට් එක දෙනවා. ඉතින් ආයෙ මම තන පෙන්නන්නම් මේක හරියටම වැල්ලම්පිටියේ ඉතින් අර ඔයගලන්ට පේන්නේ වැල්ලම්පිටිය පොලිසියත් එක්ක තියෙන පාලම පව් වෙලා අවිස්සාවල පැත්තට මෙම එනකොට මෙගා සේල් කියලා ඔයගලන්ට පේනවද? පාරෙන් එහා පැත්තේ තියෙනවා. ආයි ඒකෙන් ඉස්සරහාම තමයි තියෙන්නේ NSP බැංකුව තියෙනවා. ඒකත් එක්කම හැංගිලා වගේ තමයි මේ කඩේ තියෙන්නේ. new mini subway. පල්ලෙහාට වෙන්න මේ වගේ තියෙන්නේ. ඇවිල්ලා try කරලා බලන්න. ඔයගලන්ටත් ආස හිතෙයි. එහෙනම් උසන්ඩ ඒකනේ. නෑ දැන් පේනවා. හරි එහෙනම් අපි වීඩියෝ ඉවර කරන්න යන්නේ. වීඩියෝ හොඳයි නම් like එකක් දාන්න, share කරන්න, comment කරන්න. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී set වෙමු. ඔයාලා හැමෝටම ජය වේවා. මයිසා ඔයා කලින් වීඩියෝ එකේ ජය වේවා කිව්වෙත් නෑ වගේ මට මතක හැටියට. කියන්නේ ජය වේවා. ඔය වුණාද? බයි කියන්න එනවා. බයි 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 බයි. හොඳයි නේ කෑම ඔයගොල්ලන්ට? ඔව්. හොඳයි. තමනට ඕනද? නෑ බඩ ෆුල්. බඩ ෆුල්. රයිට් එකක් අපි ගියා.